සම්බුද්ධ ශාසනයෙහි අතිවිශාල සේවාවක් නාවනේ අරියධම මහා ස්වාමීන් වහන්සේගෙන් සිදු වුණයි කියලා. ඒතරේ සේවාව ලංකාවට පමණක් නෙමෙයි. ඒ සේවාව ලෝකේ බොහෝ රටවලට පමණක් නෙමෙයි. අපි විශ්වාස කරනවා මේ සේවාව දිව්‍ය ලෝකවලට බ්‍රහ්ම ලෝකවලට පවා සිද්ධ වුණයි කියලා. මාහිමිපාණන් වහන්සේ යම් ප්‍රදේශයකට වැඩම කරනවා නම් ඒ ප්‍රදේශයේ පරිසරය පවා වෙනසක් සිද්ධ වෙනවා. අපි කුඩා කාලේ පටන් අපි දැකලා තියෙනවා ප්‍රදේශයට වඩිනකොට ඒ ප්‍රදේශයේ පරිසරය වෙනසක් සිද්ධ කරනවා. එයින් අපිට හැඟීම පහළ වෙන්නේ මාහිමිපාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන වටිනා ගුණාංග නිසා පරිසරයේ ඉන්න දෙවියෝ බ්‍රහ්මිය පවා වැඳුම් පිදුම් කරන්න ධර්ම ශ්‍රවණය කරන්න පැමිණුවයි කියලා. බුරුම රටේ වන්දනාචාරිකාවක වැඩම කළා. දායක කෙනෙකුගෙන් පාර වැරදිලා පාර හැව්වා. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේගේ ස්වරූපය දැකලා ස්වාමීන් වහන්සේලා කොහෙද වඩින්නේ කියලා විස්තර අහලා හෙට උදේ දානෙත් මගේ ඒ වගේම හෙට දවල් දානෙත් මගේ මේ වගේ ස්වාමීන් වහන්සේගේ ස්වරූපය දැකලා පැහැදිලා මේ කවදාකවත් දැකලා නෙමෙයි ස්වාමීන් වහන්සේ ඒ මොහොතේ දැකලා ඇතිවෙච්ච පැහැදීම නිසා දානමාන පින්කම් කරන්න ඉදිරිපත් වුණා. ඒ වගේම පාව ආරණ්‍ය සේනාසනට වැඩම කරනකොටම ෂැඩෝ ස්වාමීන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් පිළිගත්තා. ස්වාමීන් වහන්සේට විශේෂයෙන්ම ගරු කරලා ෂැඩෝ ස්වාමීන් වහන්සේට ලැබෙන විශේෂ ආහාර පාන ඒ වගේ දේවල් සම්පාදනය කරලා දෙනවා ගරු බුහුමන් වශයෙන්. ඒ වගේම ෂැඩෝ ස්වාමීන් වහන්සේ විශේෂත්වයක් වශයෙන්ම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමකට කරන ගෞරවත්වයක් හැටියට ගුණාංග වලින් පරිපූර්ණ නිසා කුටියටම ගිහිල්ලා භාවනා උපදෙස් ලබා දෙනවා. සාමාන්‍යයෙන් නොවන කාරණාවක්. අද අපි නම් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න ඕනේ ශිෂ්‍යයා ගුරුවරයන් වහන්සේ ගාවට ගිහිල්ලයි භාවනා කමඨාණක් හෝ ධර්මයක් හෝ ඉගෙන ගන්න. නමුත් ඒ ගුරු ස්වාමීන් වහන්සේට විශේෂිත පැහැදීමක් භක්තියක් ඇති වුණා. මේ සුවිශේෂිත කෙනෙක්. ඉන්නතර ස්වාමීන් වහන්සේ ඒ කාරණාවත් නිසා පාව ආරණ්‍ය ඒ වගේම බුරුම රටේ තැන් වලින් විශාල ප්‍රසාදයක් ලැබුණා. බුරුම රටේ විශේෂිත වූ ෂැඩෝ ස්වාමීන් වහන්සේලාගෙන් ඒ වගේම දායක පින්වතුන්ගෙන් ඒ ප්‍රසාදය ලැබුණා. ඒ වර්ෂ 1996. ඉන් අනතුරුව ස්වාමීන් වහන්සේ යම් රටකට වැඩම කළනවා නම් භාෂාව බැරුණයි කියලා නැහැ. ඒ දර්ශනයෙන් පවා විශාල පිරිසක් ස්වාමීන් වහන්සේට ගරු බුහුමන් කරනවා. පහදිලා ස්වාමීන් වහන්සේගේ දහම් පදයක් යම් ක්‍රමයකට හෝ ශ්‍රවණය කරන්න පෙළඹෙනවා. එක්තරා අවස්ථාවක පාවොසයාඩෝ ස්වාමීන් වහන්සේ රෝගාතුර බවට පත් වුණා. ස්වාමීන් වහන්සේ වැඩම කළා සිංගප්පූරුවට පිරිත් දේශනාවන් පැවැත්වුවා. ෂැඩෝ ස්වාමීන් වහන්සේ සුවපත් වුණා. ඒ වගේම ඒ වෙලාවේදී ඒ පිරිත් දේශනාවන් ඒවා පටිගත කරලා මුළු ලෝකය පුරා බෙදා හැරියා. මම හිතනවා අද මේ ලෝකයේ බලනකොට ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක මේ පිරිත් දේශනාවන් දැන් මේ පරිපාටිගත කරපු පිරිත් දේශනාවන් ප්‍රචාරය වෙනවා. ඒ වගේම බොහෝ ගෙවල් වල නිවෙස් වල ඒ පිරිත් දේශනාවන් රාත්‍රී කාලේ එළි වෙනකන් මේ ඒ රාත්‍රී කාලයේම නාද වෙනවා. ඉතින් මේ වගේ මේ පිරිත් දේශනාවන් එදා ප්‍රකට බවට පත් වුණා. ඉන් අනතුරුව රටවල් වල කොහේ ගියත් ඒ ප්‍රසාදය ලැබෙනවා. ස්වාමීන් වහන්සේ ඉතින් වර්ෂ 2016 අපවත් වීමට පත් වුණා. ඉන් අනතුරුවත් අපේ මේ මුලාසුන වැඩ වාසය කරන මාහිමිපාණන් වහන්සේ ඒ වගේම තව ස්වාමීන් වහන්සේලා පිටරට වැඩම කළ අවස්ථාවල විදේශගත වෙච්ච අවස්ථාවල දකින්න ලැබෙනවා. නාවිනේ ලොකු ස්වාමීන් වහන්සේ සිහි කරලා තාමත් බොහෝ දෙනෙක් අඬනවා, කඳුළු හෙලනවා. අනේ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. බලන්න ඒ අය මේ ස්වාමීන් වහන්සේගෙන් කෙලින් කතා කරලා නෙමෙයි දර්ශනයෙන් ස්වාමීන් වහන්සේ පිළිබඳව පැහැදිලා මේ වාගේ විශාල ප්‍රතිචාරයක් බෞද්ධ ජනතාව වශයෙන් සිංහල අය පමණක් නෙමෙයි බෞද්ධ ජනතාව වශයෙන් චීන ජාතික ඒ වගේම වෙනත් ජාති සිංගප්පූරු ආදී ජාතික බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේට පැහැදීම අනුව
ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කඳුළු හැරෙන අවස්ථා අදටත් බොහෝමයක් තියෙනවා. පවාරණ්‍යයට සේනාසනට වැඩම කළ 1996 ජනවාරි මාසයේ 2 වෙනිදා. එදා ස්වාමීන් වහන්සේලා දෙනම සම්මුඛ වීම මම හිතනවා සංසාරයේදී මේ දෙදෙනා ආත්ම ගණනාවක් එක දිගට සම්මුඛ වේගෙන ආපු ගමනක් වගේ හරියට එකට පෑහීමක් සිද්ධ වුණා. දෙදෙනා අතර විශාල සුහදත්වයක් ගොඩ නැගුණා ධර්මයේ නිසා. සමීපත්වයක් ගොඩ නැගුණා ධර්මයේ නිසා. හරියට අපේ දුර බැහැර ඉන්න යාළුවෙක් හිත මිත්‍රයෙක් ළඟට ආවහම අපිට බොහොම සතුටක් ඇති වෙනවා. අන්න ඒ වගේ මේ දෙදෙනාට ඒ සමීපත්වය ඇති වුණා. ධර්මයෙන් සමීපත්වය ඇති වුණ හැම ගුණාංගයක්ම සමීපත්වය ඇති වුණා. නාවිනී ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක ධාරී වෙලා භාවනා පුහුණු කළා. පාවශාඩෝ ස්වාමීන් වහන්සේත් එහෙමමයි ත්‍රිපිටක ධාරී වෙලා භාවනා පුහුණු කළා. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඇත්තටම මට මතකයි අපේ කාගොල්ලේ ස්වාමීන් වහන්සේ කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මේ ස්වාමීන් වහන්සේගේ නමින්ම කියලා අපිට සමා වෙන්න ඕනේ. අරිය ධම්ම නම කියන්නේ බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙක්. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට මතකයි පාවෝ නායක ස්වාමීන් වහන්සේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ගන්න වෙලාවේ වෛද්‍ය කණ්ඩායමක් ඇවිල්ලා තියෙන උන්වහන්සේ බලන්න. ඒ ආවන් පස්සේ පාවෝ නායක ස්වාමීන් වහන්සේ කියලා තියෙන මගේ හදවත තියෙන්නේ ලංකාවේ. මගේ හදවත තියෙන ලංකාවේ. මේ ලංකාවේ ඒ හදවත කියන්නේ කවුද? අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ගැන. ඉතින් අපේත් අත්දැකීම් තියෙනවා. ස්වාමීන් වහන්සේ කුටිසේනාසනයේ වාසය කරද්දී නිකන් ඉන්නේ නැහැ. උදේ පාන්දර අවදි වෙනවා. පාන්දරම අවදි වෙලා හිමිදිරි පාන්දර ශාසනීය කටයුතු ආරම්භ කරන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කරනවා. ඉන්නතරව භාවනා කටයුතු ආදී සිද්ධ කරලා උදේ පාන්දර 5ට බුද්ධ වන්දනාවන් සිද්ධ කරනවා. ඉන්නතරව තමයි හේල් දාන ආදී කටයුතු කරලා දායක පින්වතුන්ගේ කටයුතු කරන්නේ. නැවත දවල් බුද්ධ වන්දනාව කරනවා. ඒ වගේම හවස බුද්ධ වන්දනාවන් කරනවා. රාත්‍රී නිින්දට පෙර ආටුව පිරිත් දේශනාවන් සජ්ජායනා කරනවා. මේ වාගේ දවසේ මුළුල්ලේම තමාගේ කටයුතු සිද්ධ වුණේ ධර්මයත් එක්ක. ඒ කාරණාව හින්දා ස්වාමීන් වහන්සේ යම් වචනයක් කතා කරනවා නම් ඒ වචනය තුල ධර්මය ගැබ්බෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ යම් ක්‍රියාවලියක් කරනවා නම් ඒ ක්‍රියාවලිය තුලත් ඒ ධර්මයේ ගැබ්බෙලා තියෙනවා. ඒක ශ්‍රේෂ්ඨ ආදර්ශයක් අපි සෑම දිනාටම. ස්වාමීන් වහන්සේ ධර්මය අපිට කියා දුන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් බුද්ධ වචනයෙන් ස්වාමීන් වහන්සේ වචනේ ධර්මය අපිට කියලා දුන්නා. දැන් මේ ස්වාමීන් වහන්සේලා කියලා දුන්නා වගේ බුද්ධ වචනේ. දෙවෙනි ක්‍රමය තමයි අපිට ආදාසමන්ත ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් මෙන්න මෙහෙමයි ගමන් කරන්නේ. මෙන්න මෙහෙමයි කටයුතු කරන්නේ. මෙන්න මෙහෙමයි අපේ අනුශාසනා කරන්නේ. මෙන්න මෙහෙමයි බෝධි වන්දනා කරන්නේ. මෙන්න මෙහෙමයි බුද්ධ වන්දනා කරන්නේ. මේවා පිළිබඳව පැවිදි ජීවිතයකට අදාළ සියලු කටයුතු අපිට පෙන්ලා දීලා තියෙනවා. ඒවා කොහේ ගියත් පිළිබිඹු වෙනවා. ලංකාවේ ඉන්නවා නම් කොයි ආරණ්‍ය සේනාසනයට කොච්චර දුර බැහැර ප්‍රදේශයකට ගිය ස්වාමීන් වහන්සේව අනුගමනය කරනවා. විදේශ රටවල් වලට යනකොට ඒ විදේශ රටවල් වලත් ඒව අනුගමනය කරනවා. අපේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා එක්තරා අවස්ථාවක ඕස්ට්‍රේලියාවට වැඩම කරලා එහිදී විශාල 1000ක් ඇති වෙච්ච උෂ්ණත්වය අංශක 40ක් පැනපු අවස්ථාවක් කළා. ඒ වගේම ලැබ් ගින්න හටගෙන එන වෙලාවක්. ඒ වෙලාවේදී දායක පින්වතුන් කියනවා ස්වාමීන් වහන්සේ AC යන්ත්‍රයක් කැඩුනා. දැන් මේ වෙලාවේ උෂ්ණත්වය ඒ තරමට වැඩි වෙලා. ස්වාමීන් වහන්සේ කාටත් ආශිර්වාදයේ පිණිස පිරිත් දේශනා සජ්ජායනා කරයි කියනවා. ඒ පිරිත් දේශනාව අවසන් වෙන්න කලින් මුළු ඕස්ට්‍රේලියාවටම වහින්න පටන් ගත්තා. මෙන්න මේ වාගේ පුදුමාකාර හැකියාවන් ඒ ස්වාමීන් වහන්සේගේ වචනය සහ ක්‍රියාවල තියෙනවා. තව අපේ මේ නා වෙන ආරණ්‍ය සේනාසනයේ දායක පින්වතුන්ට විශාල අත්දැකීම් තියෙනවා. ස්වාමීන් වහන්සේ ආරණ්‍ය සේනාසනයට වැඩම කරනවා නම් ඒ ප්‍රදේශයට වැස්ස වහිනවා. එක්තරා දවසක් ස්වාමීන් වහන්සේ විශේෂ පින්කමක් වෙනුවෙන් ආරණ්‍ය සේනාසනයට වැඩම කළා. ඉතින් එදා දවසේ අපි හිටියේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනෙන් අපිට ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී ප්‍රදේශයට වර්ෂාව අඩුයි. ස්වාමීන් වහන්සේට කිව්වා
අනේ ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ වර්ෂාව අඩුයි, ගොවිතැන් පාළු වෙනවා. අපිට පිරිත් ටිකක් දේශනා කරනසේක්වා. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා මට බොහොම වෙහෙසයි. එනමුත් මම පිරිත් ටිකක් කියන්නම්. රාත්‍රී 12 වෙනකම් පිරිත් දේශනා කරලා පිරිත් අවසන් කරනවා සබ්බීතියෝ කියලා. අවසන් කරනකොටම වහින්න පටන් ගත්තා. වැස්ස ලකුණක්වත් තිබුණේ නැහැ වහින්න පටන් ගත්තා. පහවදා පින්කම ඉවර වෙලා ස්වාමීන් වහන්සේ පිටත් වෙලා එනකුණොත් වහිනවා. ප්‍රදේශයේ ඇති වෙන්න වර්ෂාව ලැබුණා. මේ වගේ දේවල් අපේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ හැම තැනම ලැබිලා දැකලා තියෙනවා. ලංකාවේ පමණක් නෙමෙයි, පිටරටවල පමණක් නෙමෙයි, සෑම තැනම. ඉතින් ඒ නිසා මේ දායක පින්වතුන්ගේ විශාල ප්‍රසාදයක් ස්වාමීන් වහන්සේට ලැබුණා. යම් ගුවන් යානයක යනකොට වුණත් ස්වාමීන් වහන්සේට විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා. ස්වාමීන් වහන්සේට ගරු බුහුමන්කමක් ලැබෙනවා. අපිට අත්දැකීමක් තියෙනවා තායිලන්ත ගුවන් තොටුපළේදී. අපි ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ගමන් කරනවා. සාමාන්‍යයෙන් හැමෝටම ගමන් කරන්න තියෙන වීතියක් තියෙනවා. මේ ගුවන් තොටුපළේ දැක්කා මේ විශේෂ ගමන ආගමනය කරන ස්වාමීන් වහන්සේ. දැකලා එයා විශේෂ මාර්ගයකින් මේ රහස්‍ය මාර්ගයක් විවෘත කරලා ස්වාමීන් වහන්සේලා කටුව එක්කවුන් කරගෙන ගියා. මේ ස්වාමීන් වහන්සේගේ ස්වරූපය දැක්ක ඈත නම් එනකොට ඒ රටේ ඒ ගුවන් තොටුපළේ ඈත නම් එනකොට පේනවා. මේ රටාව දැකලා ඒ වාගේ ගරුත්වයක් ඇති වෙලා ඒ අය විශේෂිත අමුත්තන් ගෙනියන විශේෂ මාර්ගයකින් එක්කව කරලා කරුත්තේ පෙන්වන්න කරලා දුන්නා. මේ වාගේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයට යන තැන ඒ ගරු බුහුමන් ලැබෙන ස්වභාවය යන තැන ස්වාමීන් වහන්සේට පූජා සත්කාර ලැබෙන ස්වභාවය ඒ වගේම යන තැන ස්වාමීන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන ස්වභාවයට පත් වෙලා තිබුණා. ඒක අපේ දේශීය වශයෙන් අපේ ස්වාමීන් වහන්සේලා විස්තර කළා. අපේ නායක ස්වාමීන් වහන්සේලා ජාත්‍යන්තර වශයෙන් අපිට හොඳටම පැහැදිලි මේ වගේ එක අවස්ථාවක් දෙකක් නෙමෙයි බොහෝමයක් වුණා. තවත් විශේෂ අවස්ථාවක් සිහිගැන්වුණා. අපි මැලේසියාව වැඩම කරපු අවස්ථාවේදී ඒ මැලේසියාවේ අපි සාමාන්‍යයෙන් තේරවාදය ගරු බුහුමන් කරන එක අපි කාගෙත් යුතුයකමක්. මොකද තේරවාද ස්වාමීන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨ කෙනෙක්. නමුත් මැලේසියාවේ රටේ ඉන්න මහායාන මහානායක ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ ගාවට ආවා. ඒ මහානායක ස්වාමීන් වහන්සේ වයෝවෘද්ධ කෙනෙක්. අපි දැක්කා ඒ ස්වාමීන් වහන්සේගේ මල් මාලාවම පාදක දක්වාම දෙකට තිබුණා. ඒ තරම් ගරු බුහුමන් ලබන ස්වාමීන් වහන්සේ කෙනෙක්. රටේ විශාල ප්‍රසිද්ධියක් තිබුණු කෙනෙක්. ලොකු ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා ස්වරූපය දැකලා ස්වාමීන් වහන්සේගේ පාදේ කල්ලා වන්දනා කරලා ස්වාමීන් වහන්සේගේ පාදේ ගා වැටිලා බිම ඉඳලා ස්වාමීන් වහන්සේ ගරු බුහුමන් කරමින් කතා බහ කළා. මෙන්න මේ වාගේ සිද්ධීන් ස්වාමීන් වහන්සේගේ ජීවිතය තුළ අපිට බොහෝමයක් දකින්න ලැබිලා තියෙනවා. ඉතින් තව බොහෝ කරුණු කියන්න තියෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේලා ගැනත් තව කියා දේවි. ඉතින් මේ අන්නේ කාරණාව නිසා මේ ස්වාමීන් වහන්සේ මේ ධර්මය අනුගමනය කරපු ක්‍රමය අපි හැමෝම අනුගමනය කරන්න උත්සාහවත් වෙන්න. නිහතමානී ගුණාංග බොහොම ඕනෑකමින් පුහුණු කරවා ගන්න. නිවැරදි භික්ෂු ජීවිතයන් ගොඩනගා ගන්න හැම ස්වාමීන් වහන්සේ නමක්ම උත්සාහවත් වෙන්න. දායක පින්වතුන් නම් ස්වාමීන් වහන්සේ අනුගමනය කරපු ආකාරයට මේ භාවනා ක්‍රම ආදී පුහුණු කරවන්න උත්සාහවත් කරවන්නයි කියලා අපි මතක් කරනවා.